මොකද? ඔන්න ඉතින් මේ පාර අපි අපේ ට්‍රිප් එක ප්ලෑන් කරගත්තේ අපේ කැම්පස් එකේ යාළුවොත් එක්ක සිරිපා කරුණාකරන්න යන්න. අපි මේ පාර ගියේ උදේ 8:00 තියෙන ට්‍රේන් එකේ. මොකද අපි ගිය පාර උදේ පාන්දරම තියෙන ට්‍රේන් එකේ ගිහලා සෑහෙන කට්ටක් කෑවා ෂීට් නැතුව හිටගෙන ගිහිල්ලා. ඒ නිසා අපි 8:00 තියෙන ට්‍රේන් එකේ යන්න කියලා කතා වුණා. මම ඔයාලට කොළඹ කොටුවේ දැන් හිටන් දක්වා තියෙන ට්‍රේන් ටයිම් ටේබල් එක වගේම බස් ටයිම් ටේබල් එක මේකට ඉන්ක්ලූඩ් කරන්න. මොකද ට්‍රේන් පරක්කු වෙනවා. අපි ගිය ට්‍රේන් එක හැටන් වලට යන්නේ ගියේ හවස 1:00ට. නමුත් අපි ගියේ හවස 3:00ට මේ ට්‍රේන් එකේ. ඒ නිසා ට්‍රේන් පරක්කු වෙනවා. ඔයාලා ස්ටේෂන් එකේ එළියට බහිනකොට හැටන් නළතන්නේ බස් ස්ටේෂන් එක ඉස්සරහ නවත්තලා තිනවා. ඔයාලට ඒක එන්න පුළුවන්. අපි හැටන් ඉඳන් නළතන්නේට එනකොට හවස 6:00ට වගේ එතනින් කාලා බීලා අවශ්‍ය දේවල් අරගෙන අපි දැන් මේ යන්නේ සිරිපා කරුණාකරන්න. ඔයාලට මේ ටික දුරක් යනකොට ඔයාලට මකරතොරණ හම්බ වෙනවා. එතන ඔයාලට නාන්න පහසුකම් හදලා තියෙනවා. එතන එහා පැත්තේම කඩේ බෑග් එහෙම තියන්න පුළුවන්. එක බෑග් එකකින් රුපියල් 100ක් තමයි අරගන්නේ. අපි හැම සැරේකම ඇවිල්ලා එතනින් තමයි බෑග් තියලා යන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ආරක්ෂාකාරීව තිබ්බ විදිහට මෙතන තියෙනවා. අපේ නඩේ පිරිස මෙතනින් පඳුරු දාලා සමන් දෙවි කරුණාවෙන් ආශිර්වාද අරගෙන මේ අපි යන්න හදරන්නේ මකර තොරණ ගාවින් සිරිපා කරුණාකරන්න. මකර තොරණ ගාවින් තමයි සිරිපා කරුණාකරනවා කියලා ආරම්භ කරන ස්ථානය. අපි මේ
සිරිපා කරුණා කරන්න ඊට පස්සේ මාරම සීතලයි. අනිත් පැත්තකින් වැස්ස. ඔයාලා වැස්ස දවස්වල සිරිපා කරුණා කරන්න යනවනම් මතක ඇතුව පල්ලෙහාට රේන් කෝට් එක අරන් යන්න. රුපියල් 400යි ඒ දවස්වල නම්. රැයට සිරිපා කරුණා කරන්න ඉන්නවනම් මතක ඇතුව පල්ලෙහෙන් හෑන්ඩ් ග්ලව්ස් එතකොට ෂූස් දාලා යන්න පුළුවන් නම් වඩාත් හොඳයි. මොකද පල්ලෙහාදී හීතල නැති වුණාට උට්ටේ යද්දි මාරම සීතලයි. ඒක පල්ලෙහාදී දැනෙන්නේ නැහැ. උට්ටේ යද්දි තමයි ඒක මාර විදියට දැනෙන්නේ. මට උගුරේ අමාරුව තිබිලත් මේ වීඩියෝ වල කතා කරගන්න බැරුනේ ඒකයි සීතල වැඩිකමට. දවස්වල සෙනඟ පොඩ්ඩක් අඩුයි සීතල වැඩි නිසා අපි පැය 4න් 5න් වගේ උඩමළුවට කරුණා කරන්න පුළුවන් වුණා. පාන්දර 1:00 වගේ අපිට උඩමළුවට සම්බන්ධ ආශිර්වාදයෙන් යන්න පුළුවන් වුණා. සීතල දවසක ගොන මිනිස්සු මේ උඩුමළුවේ ඉඳලා ඉන්නේ ඉරිසේවය බලන්න. ඉරිසේවය ගොඩක් කට්ටියට බොහොම කලතුරකින් තමයි දකින්න හම්බෙන්නේ. ඒක නිතරම දකින්න බෑ. කොච්චර උදේ පාන්දර නිකන් ඉඳලා හිටියත් ඒක සමහරක් දවසට දකින්න හම්බෙන්නේ නැහැ. ඉරිසේවය කියන්නේ සූර්ය දෙවියන් අපේ පැරණි මතයක් තියෙන සූර්ය දෙවියන් තමන්ගේ වැඩ රාජකාරිය ආරම්භ කරන්නේ ශ්‍රීපදස්ථානයේ තුන්වරක් නමස්කාර කරලා කියලා. ඒ අවස්ථාව දෙක බලා ගන්න තමයි මිනිස්සු මේ එක්රැස් වෙලා ඉන්නේ. අපි ශ්‍රීපදස්ථානයෙන් කරුණා කරේ හැටන් පාරේ. ඔයාලට මේ දකින්න හම්බෙන්නේ හැටන් පාරේ ඇවිල්ලා රත්නපුරා පාරට මාරු වෙන තියෙන තැන. ඒ කියන්නේ සිරිපාද කරුණා කරනවා නම් ඔයාලට පාරවල් ගොඩක් තියෙනවා. ප්‍රසිද්ධම පාරවල් තුන තමයි හැටන් මාර්ගය. එතකොට රත්නපුරා පාර, එතකොට පලාබද්දර පාර. අපි කරුණා කරේ හැටන් පාරේ. ගෙත්තම් පාන පහු කරලා එනකොටම වගේ තමයි මේ හැටන් පාරේදී රත්නපුරා පාරට මාරු වෙන තියෙන තැන වැඩ බලා ගන්න පුළුවන් වෙන්නේ.
අපි රෑ සිරිපා කරුණා කරලා උදේ පාන්දරම පල්ලෙහාට බහින්න ගත්ත නිසා එච්චර ලොකු මහන්සියක් නැහැ. මම නම් කියන්නේ ඔයාලට රෑට සිරිපා කරුණා ගන්න පුළුවන් නම් හොඳයි. මොකද දවල්ට සෑහෙන්න අවුව රශ්මිය මිට වැටෙනවා. සෑහෙන රශ්මිය. ඒ නිසා ඔයාලට පුළුවන් නම් රාත්‍රී කාලයේ ගොඩක් තෝරගන්න. මොකද කට්ටියත් අඩුයි දවල් කාලයට වඩා. පොලිමේ හිටියත් එච්චර ලොකු මහන්සියක් නැහැ. මොකද අවුව වැටෙන්නේ නැහැ. අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ සීති කඹුල තැන්නට. මෙතන තමයි කෝඩුකාරයන්ගේ පඬුර ගැට ගහලා ඒවත් පිළිවෙත් කරන්නේ. මේකේ වතුර මාර සීතලයි. මට කවදාකවත් කොහින්වත් මෙච්චර සීතල වතුරක් නම් හම්බෙලා නැහැ. අපි දැන් මේ ඉන්නේ සමාන රිලීෆ් කලාපේ. මෙතනින් සිරිපා කරුණා කරනවා නම් සමාන එකක් බීලා බාම් ටිකක් ගාගෙන නමත කරන්න එපා. මේක ප්‍රජාසත්කාරයක් විදියට මෙයාලා හැම අවුරුද්දෙම වගේ ඉස්සර ඉඳන්ම කරනවා. සිරිපා කරුණා කරනවා නම් මෙතනින් අනිවාර්යෙන් බාම් එකක් ගාගෙන සමාන එකක් බීලා නමත කරන්න එපා. සිරිපා කරුණා කරලා අවසානයේදී අපි යන්න හදන්නේ අපි දැන් නවතින හෝටලෙට. අපි බලමු අපි කොහෙද නවතින්නේ කියලා අද රැට. අදර නවතින්නේ හැටන්වල තියෙන නිවස ගෙස්ට් හවුස් හොටෙල් එකේ. මම ඔයාලට මේ හොටෙල් එකේ නම්බර්ස් එතකොට කන්ටැක්ට් කරගන්න ඕන විදිය ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. මේ හොටෙල් එකේ තියෙන හැටන් ස්ටේෂන් එකේ ඉඳන් කිලෝමීටරයක් වගේ දුරින් මීටර 900ක් හෝ කිලෝමීටරයක් දුරින් බිල් එක අවුරුදු රුපියල් 100ක් හෝ 150ක් වගේ යන්නේ. ඔයාලට මෙයාලකින් කෑම එහෙම කලින් ඕඩර් කරලා ලබා ගන්න පුළුවන්. එතකොට ෆැමිලි එකට වගේ ඇවිත් නවතින්න මරු. මම ඔයාලට මේක ඩීටේල්ස් එක මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා වීඩියෝ එකේ. ඔයාලා ගිහින් බලන්න. මේ හොටෙල් එකේ කාමර වල මිල ගණන් ගැන කතා කරොත් ඩබල් රූම් එකක් රුපියල් 4500යි. එතකොට 5 දෙනෙක්ට හෝ 6 දෙනෙක්ට රූම් එකක් ගන්නවා නම් රුපියල් 6500යි. එහෙම නැත්නම් ඔයාලට ෆැමිලි එකම ඇවිල්ලා මෙහි නවතිනවා නම් ඒත් ඔයාලට මිල ගණන් කතා කරගන්න පුළුවන්. මම ඔයාලට contact number එහෙම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන්නම්.
ඔයාලා කතා කරලා බලන්න. මෙයාලා ගණන් එහෙම වැඩි වෙන්නේ නැහැ. අපි ගිය අවුරුද්දෙත් ගියා, ඊට ඉස්සෙල්ලා අවුරුද්දෙත් ගියා. එකම ගණන් තමයි. හරිම ලස්සන තැනක්. තේවතු ආයක් එක්ක උදේට හරිම ලස්සනයි. ඔන්න උදේම හොටෙල් එකෙන් පිටත් වෙලා දැන් ඇවිල්ලා ඉන්නේ හැටන් ස්ටේෂන් එකට. ඇත්තම කිව්වොත් ස්ටේෂන් එකේ ආවට ට්‍රේන් එකේ නම් යන්න ඕනේ නෑ. අපිට බස් එකේ තමයි කොළඹ කොටුවට එන්න ඕනේ. මොකද ට්‍රේන් එකේ අපි ගිය පාරත් එනකොට හිටගෙන ආවේ. මොකද බදුල්ලෙන් එන ට්‍රේන් එක ලෝඩ් වෙලා ඉන්නේ හැටන් වලට එනකොට. ඒ නිසා අපි බස් එකේ යමු කියලා අපි කතා වෙලා හිටියා. ඔයාලට මේ මම කලින් කිව්ව නේද ට්‍රේන් එකක් එනකොට මගේ බස් එකක් ගහලා තියෙනවා කියලා. මේ තියෙන උදේ ට්‍රේන් එක එනකොට ගහලා තියෙන නල්ලතන්න හිටියන බස් එක. හැම ට්‍රේන් එකකටම වගේ බස් එකක් මෙතන ගහනවා. ඉතින් අපි අපේ සිරිපා කරුණාව කිසිම කෙනෙක්ට කිසිම බාධාවක් නොවන ආකාරයෙන් සාර්ථකව සමන්දේවි ආශිර්වාදයෙන් ගිහිල්ලා අවසන් කරා.